මේකෙන් තමයි අද ඇටැක් කරලා තියෙන්නේ. මේක යක්ෂ භාණ්ඩයක් හරිද? ඒ කියන්නේ ඕනේ රටකට රේඩාර එක ඩිටෙක්ට් වෙන්නේ නැති වෙන්න ගිහිල්ලා ගහලා එන්න පුළුවන්. ඒ වගේ ආයුධ තියනවා ලෝකේ. කට ළඟට ගිහිල්ලා කෑ ගැහුවාම ඒ තරංගේ ගිහිල්ලා ආපහු එන කාලේ මෙන්න නම් ගැඹුර වෙනගන්න පුළුවන්. සද්ද ආපහු එන කාලේ මෙන්න නම් දල වශයෙන් ඒ වගේ තමයි. මෙතන යන විද්‍යුත් චුම්බක තරංගය. එතකොට දැන් ඔච්චර හොඳ රේඩාර් තියෙන ඉරානෙට කොහොමද අහුවෙන්නේ නැති වෙන්න ගහන්නේ? ගිහිල්ලා බෝම්බේ. ඉරානේ අතුරටම ගිහින් සෙන්ටර් එකෙන් ගහගෙන මුහුදයිනේ තියෙන්නේ වට නෙමෙයි ඔය ගහලා තියෙන්නේ. රට මැද්දරකින් ගුවන් සීමා මැද්දරකින් ගහලා තියෙන්නේ. කොහොමද ඒක හොයන්න තියෙන්නේ? ඒගොල්ලන්ට තියෙනවා US Air Force එකේ තියෙනවා මේ විශේෂ ගුවන් යානා වර්ගයක් B2 කියලා. B2 ස්ප්‍රිට් කියලා කියන්නේ. ඒ B2 ස්ප්‍රිට් එක B2 ස්ප්‍රිට් ඒක රේඩාර් වලට අහු වෙන්නේ නැති ගුවන් යානා වර්ගයක්. ඒක වෙනම තාක්ෂණයක් තියෙන ඔය B2 ස්ප්‍රිට් එක කියන්නේ US ඇමරිකාවට තියෙන්නේ ප්ලේන් 20යි. මේවා ජෙට් 20යි තියෙන්නේ. එතකොට එකක් දල වශයෙන් මේ වෙද්දි ඩොලර් බිලියන 2ක් වටිනවා. ඩොලර් බිලියන 2ක්. කොච්චර වත්කමක්ද කියනවනම් සාමාන්‍ය ලංකාවේ ධනවත්ම පුද්ගලයාගේ විදිහට සලකන ධනවත්ම පුද්ගලයා ඉතින් වැඩි වෙනස් වෙනවා වෙනවා. ඔය දන්න කෙනෙක් කිව්වොත් ධම්මික පෙරේරා ගත්තොත් ධම්මික පෙරේරාගේ දලවත්කම ඩොලර් බිලියන 1යි. මුළු ඔක්කොම සල්ලි ඩොලර් බිලියන 1යි. එතකොට ප්ලේන් එකක් එක මේ ජෙට් එකක් ඩොලර් බිලියන 2ක් වෙනවා. එකක්. එතකොට ඔය B2 ස්ප්‍රිට් ස්ටිල්ට් ගුවන් යානා කියලා කියනවා ඒවට. ඒකේ තියෙන සිද්ධිය තමයි ඒක සාමාන්‍ය ප්ලේන් එකක් වගේ නෙමෙයි. දැන් ප්ලේන් එකක් රේඩාර් එකකට අහු වෙන රේන්ජ් එක තියෙනවනේ. කියන්නේ ප්ලේන් එකක් රේඩාර් එකකට අහු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ RCS කියලා තියෙනවා ප්ලේන් එක. ඒ කියන්නේ රේඩාර් ක්‍රොස් සෙක්ෂන් එක කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ රේඩාර් එක පරාවර්තනය කිරීමට මේ ප්ලේන් එකේ තියෙන හැකියාව වගේ එකක්. ඒ කියන්නේ ප්ලේන් එක ලොකුයි නම් සහ තව සාධක තියෙනවා. ඒවත් එක්ක මේ යන තරංගය වැදිලා ආපහු මෙතෙන්ට එනවා. හොඳට. රේඩාර් ක්‍රොස් සෙක්ෂන් එක කියලා එකට කියනවා. රේඩාර් ක්‍රොස් සෙක්ෂන් එක වැඩි වෙන තරමට මේ වදි යන තරංග ගිහිල්ලා ආයිසරයක් මෙතෙන්ට ටක් ගාලා පරාවර්තනය වෙලා එනවා. රේඩාර් ක්‍රොස් සෙක්ෂන් එක වැඩි වෙන තරමට. ඒ රේඩාර් තරංග පරාවර්තනය කිරීමේ හැකියාව වගේ. මේක වර්ග මීටර වලින්මයි ඉන්නේ. සාමාන්‍යයෙන් කමර්ෂල් එයාර් ෆ්ලයිට් එක මේ කමර්ෂල් එයාර් ප්ලේන් එක සාමාන්‍යයෙන් වර්ග මීටර 100ක්ද කොහෙද තියෙනවා රේඩාර් ක්‍රොස් සෙක්ෂන් එක. ලොකු ප්‍රමාණයක්. ඒකට ඔය B2 ස්ප්‍රිට් කියන B2 ස්ප්‍රිට් එකේ තියෙන්නේ ඒක මෙහෙම ගුවන් යානයක් කරන්නේ. ඒක අමුතු ඉංජිනේරින් වල තියෙන ප්‍රධානම තැන මේ B2 කියන ගුවන් යාන. ඒක ඇවිල්ලා හෙන්නම උස නැහැ. හීනි කියන්නේ හෙන්නම තුනි අප්සීට් කොලයක් වගේ. සාමාන්‍ය මිනිස්සෙක්ගේට වඩා පොඩ්ඩක් උසට තමයි උස තියෙන්නේ. ඒක සාමාන්‍ය ගුවන් යානාවල මෙහෙම උස කෑලි තියෙනවනේ ඒකේවා. vertical stabilizers කියලා කියනවා මේවට. ඒව මොකුත් නැහැ. මේක නිකන් මෙහෙම ගුවන් යානාවක්. මෙහෙම නිකන් සරුංගලයක් වගේ. හීනි උස නැහැ. මෙහෙම නිකන් මේ වගේ නිකන් මේ තැටියක් වගේ එකක්. ඒක බූමරංගයක් වගේ. මේක මෙහෙම නැමුවනම් හරියටම ප්ලේන් එක මෙන්න මේ වගේ B2 ස්ප්‍රිට් එක හරිද? මේක මෙහෙම නැමුවනම් මෙන්න මේ වගේ ගුවන් යන්නේ. මෙහෙම යන්නේ ඒක. උස නැහැ. එතකොට ඒකේ දේවල් තුනක් තියෙනවා. එකක් තමයි මේක උස නැහැ. ඊටාම උස අඩුයි. අනිත් එක තමයි මේකේ විශේෂ හැඩය. ඒතර උස අඩුවීමෙන් හරිම අඩු බලපෑමක් තමයි තියෙන මේ තරංග මේකේ වදින්න. දෙවැනි එක මේක හැඩය. මේක මේ විශේෂ හැඩය නිසා මෙහෙම එන තරංග ඔයගොල්ලෝ දන්නවා තරංග පරාවර්තන නියම. මෙහෙම එන තරංග මේකේ වැදිලා පරාවර්තනය වෙන්නේ මෙහෙට. මෙහෙම එනේම වැදිලා පරාවර්තනය වෙන්නේ මෙහෙට. එතකොට දැන් රේඩාර් එකකින් යන්නේම මේකේ වැදිලා අරහෙ යනවා. පුළුවන් තරම් මේ රේඩාර් එකෙන් වදිනේම මේකේ වැදිලා අරහෙට මෙහෙට පරාවර්තනය වෙන විදිහ තමයි මේක මේ හැම අඟලක්ම ඩිසයින් කරද්දි මේකේ ෂේප් එක හදලා තියෙන්නේ මැෂින් ප්‍රෝග්‍රෑම් එකක් සිමියුලේට් කරලාලු. ඒ කියන්නේ මැතමැටික්ස් මොඩල් එකකින්ලු මේක හදලා තියෙන්නේ. මේ හැඩය අර කොහෙන් වැදුනත් තරංගය කෙලින් මේ වැදිච්ච පැති වලට නැතුව වෙන පැත්තකට පරාවර්තනය වෙන්නේ. වදිනේම අනිත් පැති වලට පරාවර්තනය. ඊළඟට පුළුවන් තරම් රවුන්ඩ් ෂේප් තියෙන්නේ. නිකන් මෙහෙම තියුණු තැන් නැහැ. මෙහෙම ඒවා නැහැ. රවුන්ඩ් ෂේප් තියෙන්නේ මෙහෙම. ඒ වදිනේම අරහෙට මෙහෙට රේඩාර් තරංග අරහෙට මෙහෙට ලිස්සනවා. එහෙට මෙහෙට යනවා. එතකොට මෙහෙම එකකින් ගහන එකක් මෙහෙම වැදිලා ආයි මෙහෙම එන්නේ නැහැ. වෙන කොහේ හරි මෙහෙ යනවා අරහෙ යනවා ඔහොම යනවා. ඊට පස්සේ
මේ ප්‍රධාන දේවල් තුනක් තියෙනවා. එකක් තමයි මේකේ තියෙන විශේෂ හැඩය. දෙවෙනි එක තමයි මෙයාට මේ තරංග පරාවර්තනය කිරීමට තියෙන මේ හැකියාව. සහ ප්‍රධාන තව දෙයක් තියෙනවා මේකේ ගාලා තියෙන පේන්ට් එක. මේකේ ගාලා තියෙන විශේෂ කෝටින් එකක් තියෙනවා. ඒ කෝටින් එකෙන් විද්‍යුත් චුම්බක තරංගවල ශක්තිය උරා ගන්නවා. අමුතුම පේන්ට් එක. ඩොලර් මිලියන ගානක පේන්ට් එකක්. විද්‍යුත් චුම්බක තරංගවල ශක්තිය උරා ගන්නවා. උරාගෙන තාපේ බවට පත් කරලා ඒ ටික අයින් කරලා දානවා. එතකොට මේ ප්ලේන් එකට විද්‍යුත් චුම්බක තරංග ගැහුවට මෙයා පරාවර්තනය වෙලා ආයි රේඩාර් එකට යන්නේ නැහැ. මේ ප්ලේන් එක RCS එක දැන් කමර්ෂල් ප්ලේන් එක RCS එක 100ක් විතර වෙනවනේ. අසන්නව මේකේ 0.0.0 එකක් විතර තමයි ඊටත් වැඩි. ඊටත් 0.0.0 එකක් තියෙනවා. ඔන්නම ගණනක් තමයි මේකේ RCS. ඒ කියන්නේ රේඩාර් එකට මේක ඩිටෙක්ට් වුණත් වෙන්නේ මැස්සෙක් කියලා. ඒ කියන්නේ මැස්සෙක්ගෙන් පරාවර්තනය කරන ප්‍රමාණයක් තමයි මේක පරාවර්තනය කරන්නේ. පොඩි මැස්සෙක්, පොඩි කුරුල්ලෙක් කියලා වගේ තමයි මේක පරාවර්තනය කරන්නේ. ඒක රේඩාර් එකෙන් රේඩාර් එකට ඕන තරම් කුරුල්ල එහෙම අහු වෙනවනේ. ඒගොල්ලෝ මේ ප්ලේන් එකක් හිතන්නේ නැහැ, සැක හිතන්නේ නැහැ ප්ලේන් එකක් කියලා. කුරුල්ලෙක් වගේ පෙන්වන්නේ මේක රේඩාර් එකේ. දැක්කත් දකින්නේ කුරුල්ලෙක් වගේ. B2 මේ ස්පිරිට් එක. එතකොට මේක ඉන්ජිනියරින් වල තියෙන සම්දිස්ථානයක් කියන එක. හැඩය, උස අඩු ගතිය, ඊට පස්සේ මොකද්ද මේ පේන්ට් එක ඔය ඔක්කොම රේඩාර් වල ඩිටෙක්ට් කරගන්න බෑ. ඊට පස්සේ ඔය රේඩාර් වලට අමතරව තව සාමාන්‍ය විද්‍යුත් චුම්බක තරංග රේඩාර් වලට අමතරව තව රේඩාර් ජාති තියෙනවා. දැන් ඔය මෙහෙම B2 ස්ටිල් කියලා එකක් හැදුවට පස්සේ ලෝකේ බය වෙනවනේ. එකපාරට ඇවිල්ලා ගහලා ගියොත් දන්නේ නැහැ රේඩාර් වලට හොයන්නත් බෑනේ. ඒව නවත්තන්න තව ඉන්ෆ්‍රාරෙඩ් කැමරාස් දාගෙන මේ තාපය, ඒ කියන්නේ දැන් ඔය ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ ඔය ක්‍රිකට් මැච් වලෙම තියෙන හොට් ස්පොට් කියලා පෙන්නන්නේ. අර ප්‍රශ්නේ තැන් වැඩිපුර හයිලයිට් කරන කැමරාස් තියෙන. ප්‍රශ්නේ තැන්. ඒතකොට එහෙම කැමරාස් වලුත් තව සිස්ටම් හදලා තියෙනවා ලෝකෙ. ඒතකොට මේ වගේ ප්ලේන් එකක් ආවොත් දැන් මේකේ එන්ජින් එක රත් වෙනවනේ. රත් වෙන එක හරි ඩිටෙක්ට් කරගන්න කියලා. රත් වෙන එක ඩිටෙක්ට් කරගන්නත් බෑ. මේවැ පුළුවන් තරම් එන්ජින් තාපේ හානියවම වෙන විදියට තාපේ කූල් කරලා එළියට දාන විදියට එහෙම සිස්ටම් දාලා දැන් අලුතෙන් ඩිසයින් කරලා තියෙනවා. ඒතකොට තාපයත් හරියට නිකුත් වෙන්නේ නැහැ. ඒවෙන් හොයන්නත් බෑ. අනිත් අතට මේකේ සාමාන්‍ය ෆයිට් එක එන්ජින් තියෙන එළියනේ. මේවා එන්ජින් පවා මේක ඇතුලේ තියෙන. එන්ජින් තියෙන්නේ ෆියුස්ලාජ් එක ඇතුලේ. ඒ කියන්නේ මේ ප්ලේන් එක ඇතුලේ තියෙන එන්ජින් එක. එළියෙන් මෙහෙම හුලං අරගෙන එළියට යවනවා විතරයි. එන්ජින් එකක්වත් එළියට පේන්නේ නැහැ. එළියට එන්ජින් එකක්වත් ඒ රොටර් බ්ලේඩ් එකක්වත් පේන්නේ නැහැ. අමුතුම ඩිසයින් එකක්. හැම අංගලම්ම ඩිසයින් කරලා තියෙන්නේ ස්ටීල්ත් කියන ටෙක්නොලොජි එකට. ඒ කියන්නේ හැංගිලා ගහන්න පුළුවන් විදියට. ඒ කියන්නේ රේඩාර් මොකුත් දන්නේ නැහැ. එහෙම වුණා. එකපාරට ආවා ගැහුවා ගියා ආයි යනකනුත් දන්නේ නැහැ. මොන රේඩාර් සිස්ටම් තිබ්බත් මේක හොයන්න අමාරුයි. එතකොට ඔය කතන්දරේ හින්දා මේ B2 එක ඇමරිකාව ළඟ තියෙනවා කියපු හින්දා ඉරානෙන් මීට ටික කාලයකට කලින් මේ නිවේදනයක් නිකුත් කරා ඒගොල්ලෝ B2 එකක් දැක්කා කියලා රේඩාර් එකකින්. රේඩාර් එකකින් B2 එකක් ඒගොල්ලෝ අල්ලගත්තා කියලා. මොකද ඒතර ඇමරිකාව චුට්ටක් බය වෙනවනේ. ඒගොල්ලන්ගේ මොකක් හරි අමුතු රේඩාර් සිස්ටම් එකක් තියෙනවා B2 එකක් අල්ලගන්න පුළුවන් වුණා කියලා රේඩාර් එකට. ඒ වුණාට එහෙම ලේසි නෑ B2 එකක් අල්ලන්න රේඩාර් එකකට. රේඩාර් එකකින් අල්ලගත්තත් මේකේ වේගය මැක් 1යි. මැක් 0.95යි. මැක් 1කට කිට්ටුයි. මැක් එකක් කියන්නේ මොකද්ද? වාතයේ ධ්වනි ප්‍රවේගයට සමාන ධ්වනි වගේ ප්‍රවේගයකින් මේක යනවා. ඒතර මේක ඒගොල්ලෝ අරවා මේවා සෙල්ලම් දාලා ඩිටෙක්ට් කරගත්තත් ඒගොල්ලන්ගේ මිසයිල් ටාගට් කරලා ඒකට ගහද්දි මෙයා ගහලා ගිහින් ඉවරයි. එතකොට කරන්න අමාරු දෙයක් මේකෙන් ඇවිල්ලා ගහලා ගියොත් ගහන එක. ඒතර මේක ඩොලර් බිලියන 2ක විතර ලොකු දෙයක්. ඒතර මේකෙන් තමයි මේගොල්ලෝ අද ඇටැක් කරලා තියෙන්නේ. ඇමරිකාවටත් 20යි තියෙන 21ක් තිබිලා එකක් මොකක් හරි අනතුරකට ලක් වෙලා තියෙනවා. මේකෙන් තමයි අද ඇටැක් කරලා තියෙන්නේ. මේක යක්ෂ භාණ්ඩයක් හරිද? ඒ කියන්නේ ඕනේ රටකට රේඩාර් එක ඩිටෙක්ට් වෙන්නේ නැති වෙන්න ගිහිල්ලා ගහලා එන්න පුළුවන්. ඒතර ඒ වගේ ආයුධ තියෙනවා ලෝකේ. ඒතර මේක මුලින්ම බේසික් ඩිසයින් එක 1980 ගණන් වල. සමහරු කියනවා ඇමරිකාවෙන් දැන් පොඩි කතාවක් තියෙනවානේ ඇමරිකාවෙන් පිටසක්වල ජීවීන් අල්ලගෙන ඉන්නවයි කියලා. එහෙම කියනවනේ. අපි දන්නේ නැහැ. ඇමරිකාවෙන් පිටසක්වල ජීවීන් අල්ලගෙන කියන්නේ මේ ලෝකෙට ආපු සමහර පිටසක්වල ජීවීන් ඒගොල්ලෝ අල්ලගෙන ඉන්නවා කියලා කියනවා. එතකොට ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි මේකට පාවිච්චි කරා කියලා කියනවා. මොකද මේක හැඩේ ඔයගොල්ලෝ ෆොටෝ එකක් දැක්කොත් තේරෙයි නිකන් පොඩි නිකන් පියාඹන පීරිස් එක ලුක් එකක් තියෙන වීඩියෝ එකේ. ඒ ටෙක්නොලොජි එක නිකන් පියාඹන පීරිසක් වගේ පොඩ්ඩක් විතර. ඒ වගේ ටෙක්නොලොජි එකක් තියෙන්නේ. ඒතර එහෙම ඊට පස්සේ මේකේ තියෙන තව ගොඩක් දේවල් හරිද මේකට කිලෝමීටර් 11000ක විතර මේ දුරක් යන්න පුළුවන්. කියන්නේ කිලෝමීටර් තෙල් ගහන්න නැතුව කිලෝමීටර් 11000ක් විතර. ඊට අමතරව
ගුවනේදී රීෆෝල් කරන්න පුළුවන්. වෙන ප්ලේන් එකක් මේක ළඟට ගෙනල්ලා ඒකෙන් මේක ගුවනේදීම තෙල් පුරවන්න පුළුවන්. මාර දේවල් තියෙනවා. ටොන් 10 ගානක බෝම්බ ගෙනියන්න පුළුවන්. න්‍යෂ්ටික බෝම්බ නම් න්‍යෂ්ටික බෝම්බ, සාමාන්‍ය බෝම්බ නම් සාමාන්‍ය බෝම්බ. යුද්ධකදී මේවා එකක් උඩ දැක්කොත් ඉතින් වැඩක් නැහැ කතා කරලා. ඒ නිසා මේ ප්‍රබල ගුවන් යානයක්. එතකොට මේක අප්ඩේට් කරලා ඔය 2000 ගණන් වලදීත් මේකට තව කෑලි එකතු කරලා තව ගොඩක් දේවල් තියෙනවා. මේක GPS දැන් ඔය සාමාන්‍ය දැන් ඔය මේක හැම දෙයක් ගැනම ඔය ස්ටීල් ටෙක්නොලොජි ගැන හිතලා තියෙන. මේක GPS නැවිගේෂන් නෙමෙයි පාවිච්චි කරන්නේ. වෙනම M කෝඩ් එක කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ටම හදාගත්ත නැවිගේෂන් සිස්ටම් තියෙනවා. දැන් GPS පාවිච්චි කරද්දී තේරෙනවානේ ග්ලෝබල් නෙට්වර්ක් එකේ GPS පාවිච්චි කරන ගුවන් යානයක් මෙන්න යනවා කියලා. GPS නෙමෙයි ග්ලෝබල් පොසිෂන් නෙමෙයි M කෝඩ් එක කියලා එකක් තියෙනවා. M කෝඩ් එක පාවිච්චි කරලා තමයි මේක නැවිගේට් කරගන්නේ. ඒක දේවල් තියෙනවා. එතකොට ඒගොල්ලන්ටම හදාගත්ත වෙනම නැවිගේෂන් සිස්ටම්. එතකොට ඒ වගේ මේ ටෙක්නොලොජි එකක් මේකේ තියෙනවා. එතකොට එහෙම එකකින් ගිහිල්ලා තමයි අද බංක් බස්ටර්ස් ගහලා තිබුණේ ඉරානෙට. බංක් බස්ටර්ස් කියන්නේ මම කලින් කිව්වා වගේ පොළව යටට පුපුරන්න ගහන බෝම්බ జాතියක්. ඒතර ඒකත් එක්ක ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. මොකද මම දැක්ක දැනටම ෆ්ලයිට් රේඩාර් එකේ කියන්නේ ලෝකේ ගුවන් යාන ගමන් කරන මාර්ගයේ ලයිව් පෙන්නන සයිට් එකක් තියෙනවා ෆ්ලයිට් රේඩාර් කියලා. ඒ ෆ්ලයිට් රේඩාර් එකේ අද දවල් වෙනකොටම මේ උදේ වෙනකොටම මේ ඔය පැත්තම මගහැරලා තමයි සියලුම ෆ්ලයිට් ගමන් කරන්නේ. සියලුම ෆ්ලයිට්ස් ඔය පැත්තම මගහැරලා ගමන් කරන්නේ. ඊට පස්සේ එතකොට මුළු ෆ්ලයිට් ප්ලෑනින් ඔක්කොම වෙනස් වෙලා ඒ කියන්නේ ලෝකෙටම මේක බලපානවා අනිවාර්යෙන්. සමහරට දැන් ඉරානෙන් ගැහුවොත් එහෙම ආයි ඇමරිකාවට හරි කොහෙට හරි ඇමරිකාවට දන්නේ නැහැ ඊශ්‍රායලයට හරි තරහටම ආයි ඊශ්‍රායලයටම ලොකු ප්‍රහාරයක් ගැහුවොත් හරි මොකක් කරනොත් එහෙම ගෙලින්ම ලෝක යුද්ධයක්. ඒ අනිත් පැත්තෙන් රුසියාව බලාගෙන ඉන්නවා කොයි වෙලාවෙද ඇමරිකාවට ගහන්නේ කියලා. උතුරු කොරියාව බලාගෙන ඉන්නවා. චීනේ බලන් ඉන්නවා. ඒ පැත්තෙන් ගහන්න වෙනම සෙට් එකක් බලන් ඉන්නවා. ඒ නිසා මොන වගේ පැත්තකට මේක යයිද කියලා කියන්න අමාරුයි දැන්. හෙට වෙනකොට තමයි බලන්න වෙන්නේ කවුරු කාට තව ගහයිද කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් එක එක රටවල් ආරක්ෂාව වෙනුවෙන් එහෙම සිස්ටම්ස් හදලා තියෙනවා. දැන් ලංකාවේ නම් එහෙම මොකෝ සිස්ටම් එකක් නැහැ. අහක යන එකක් වැදුනත් එච්චරයි. එතකොට එහෙම තත්ත්වයක තියෙන්නේ. හරි. හරි. වැඩේට එමු ආයිසරයක්.